බුදුදහම තනිකරම තියෙන පිටුතුනේ හිතේ තියෙන ප්‍රශ්නයකට හිතේ උත්තරයක් හදලා දෙනවා. හේවත් අවබෝධ කරනවා. අවබෝධ කරපු ගමන් මම ඔබට කිව්වේ අවබෝධ කරපු ගමන් ඔබගේ තියෙන ඔය ශාරීරික වේදනා හැරෙන්න. ශාරීරික වේදනා හැරෙන්න අනිත් සියලුම දුක් පහ වෙලා යනවා. අවබෝධ කළා. ඒක හරි පුදුමයි කියලා හිතෙන්නේ නැද්ද? ඔබගේ පපුව පිච්චෙනවා වෙනතනේ. මොකක් හරි ඒකට. අවබෝධ කළාට පස්සේ ඉවරයි. විශ්වාස කරන්නත් අමාරු තරම් නේද මේක? ළමයා මැරිලා පපුව පිච්චෙනවා යම්මා. අවබෝධ කරපු ගමන් ඉවරයි. කිසා ගෞතමිය මතකද ඔබට? ළමයා මැරිලා පිස්සු හැදිලා හිටියේ. පිස්සු හැදිලා. අනික් මිනිස්සු නහය වහ ගන්නවා එතුමිය එතන යනකොට. ළමයා මැරිලා දැන් යම් කාලයක් වෙනවා. කුණු වෙන්න ඔන්න මෙන්න පණුව ගහලා වැක්කිරෙන්න ඔන්න මෙන්න ළමයා අරයි යනවා බුදුහාමුදුරුවෝ. පිස්සුව වගේ නේ. ඒක නිසානේ පින්වතුනි ළමයා අර අතර කුණු නැත්තම් ළමයා කුණු වෙලා හිටියේ නෑනේ. මැරිච්ච ගමන් අරන් දිවුවා නම් කමන්නේ. වෙද මහතුරු කී දෙනෙක් ගාවට ගිහිල්ලා ළඟ බුදුහාමුදුරුවෝ ගාවට ගියේ. පණුව ගහන්නත් ළඟ යනකොට. පිස්සු වෙන්නේ ගියේ පින්වතුනි. කොයිතරම් වේදනාවක් ඇද්ද තමන්ගේ කුළුඳුලේ දරුවා මැරෙද්දී. කෑක් ගහගෙන වැළපි ගියේ. භාග්‍යවතුන් වහන්සේගෙන් බණ ටිකක් ඇහුවම මොකද ඒකට උනේ? ඒ අම්මට පුළුවන් වුණානේ පින්වතුනි අර මලකඳ විසි කරලා දාන සොහොනට. ඔම කල්පනා කරලා බලන්න. ලේසි පහසු වැඩක් දෙයි උනේ කියලා. මලකඳ සොහොනට විසි කළා මෙහෙණි ආරාමයට කියලා පැවිදි වුණා. කාලෙකදී අරිහත් ඵලයක් දුන්නේ කළා. කොහොමද ගින්නේ එතකොට? ඒකයි කියන්නේ පින්වතුනි මේ ඔය ගිනි ඔක්කොම හිතේ තියෙන්නේ. ඕවට භෞතික වස්තු ගෙන්නන්න එපා. ඒව ගෙනාවොත් ඒවත් එක්ක ඉන්න වෙනවා. හිතේ ආපු ප්‍රශ්නෙට හිතෙන් උත්තර හොයමු. ඕක පුරුදු කරන්න. හරි ලේසිනේ පින්වතුනි. ඕක ඔබ හරියටම මේ කියන එක ලේසි පාසු දෙයක් නෙමෙයි පින්වතුනි. මේක ඔබ හරියටම පුහුණු කරගත්තොත් දහමෙන් දහම අවබෝධ කරගෙන මේ කියන தත්ත්වයට ඔබ ආවොත් ඒ කියන්නේ භෞතික වස්තුන්ගෙන් කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැති தත්ත්වයට. ඔබ අඩුම තරමේ පින්වතුනි සකදාගාමී පුද්ගලයෙක්.